සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම ජපාන් යන්න ආසාවෙන් ඉන්න ජපාන් ගැන හොයන ජපාන් යන try කරන ඔයාලා සියලු දෙනාම JS නිහංගොන YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මම කතා කරන්න යන්නේ ජපාන් වලට යන්න ගැන බිගිනර් කෙනෙක් විදිහට මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් බිගිනර් කෙනෙක් විදිහට ජපාන් යන්න පටන් ගත්තොත් මොනවද කරන්න ඕනේ කියන දේවල් ගැන තමයි කතා කරන්නේ. මේක මට කමෙන්ට් දාලා අහපු කෙනෙක් කියන්නේ ඉන්න තමයි මම මේක ඔයාලට වීඩියෝ එකක් විතර කියන බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. කියන්නේ ජපාන් යන අලුතින්ම මේක ගැන හොයන්න පටන් ගෙන ඉන්න ඔයාලට මේ ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ස්කිප් නොකර බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට මේකේ මගේ අත්දැකීමුත් එක තමයි මේ වීඩියෝ එක ඔයාලට ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මොනවද බිගිනර් කෙනෙක් විදිහට ජපාන් යන්න මුලින් ඉඳන් කරන්න පටන් ගන්න ඕන දේවල් මොනවද කියලා බලමු මේ වීඩියෝ එකේ. මුලින්ම කියන්න ඕනේ ඔයාලා මේක රැල්ලට කරන්න යන්න පටන් ගන්න එපා. ඒ කියන්නේ ජපාන් කවුරුත් කිව්ව පළියටවත් නැත්තම් කවුරුත් ජපාන් ගිහිල්ලා දියුණු වුණා කියලා දැක්ක පළියටවත් මේ දේ කරන්න පටන් ගන්න එපා. ඉතින් අර ඔයාලා සෝෂල් මීඩියා වල මොනවා හරි කියන්නේ ජපාන් ඉන්න එක්කෙනෙක් එයාගේ ලයිෆ් එක ගෙවන වීඩියෝ ඒගොල්ලෝ තැන් වල යන විදිහ වල දකින්න ඇති වීඩියෝස් වලින්. ඉතින් ඒවා දැකලා ඔයාලා මොටිවේට් වුණාට කමන්නේ ඒගොල්ලෝ එතනට ගියේ කොහොමද කියන විදිහ වල ඇත්තම දන්නේ නැහැනේ. ඒගොල්ලෝ කොයි කට්ටක් කෑවද කොයි තරම් මහන්සිනා දීදී වෙනුවෙන් කියලා ඒගොල්ලෝ කරපු දේවල් වල දන්නේ නැහැ. ඔයාලා දකින්න වීඩියෝ එකේ දකින්න එන්ජොයි කරන විතරයි ලයිෆ් එක ජපාන් වලට ගිහිල්ලා. එහෙම දැකලා ඔයාලා නිකන් ඒ තත්ත්වය ගැන හිතලා යන්න එපා. ඉතින් මේකේ ගොඩක් කටු කාලා කියන්නේ කටු කෑවා කියන්නේ මේක ඔයාලා මහන්සි වෙනවා. නැත්නම් මහන්සිලා තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයාලා ටාගට් එකක් හදාගන්න රැල්ලට කරන්න එපා. ඉතින් රැල්ල කියන්නේ ආවා යනවා. ඉතින් එහෙම එකක් තමයි රැල්ල කියන්නේ. ඉතින් රැල්ලට මේ දේ කරන්න ගියොත් ඔයාලට මේ දේ කරන්න බැරි වෙනවා. ඒ හින්දා ඔයාලා මේ දේ ඔයාලා හිතින් හිතලා ටාගට් එකක් හදාගන්න. මම ස්ටුඩන්ට් විසා වලින් ගිහිල්ලාද මේ දේ කරන්නේ නැත්නම් SSW වගේ විසහින් ජොබ් එකකට ගිහිල්ලා මේ දේ කරනවාද? ඉතින් ඒක ඔයා හිතලා ඔයා ටාගට් එකක් හදාගෙන මේ දේ කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට මේ දේට යන්න ලීසි. ඉතින් මමත් ගත්තාම මම A level වලට ජපාන් කරා ආසාවට. ඉතින් ජපාන් කරන්න පටන් ගත්තා. ඒ වුණාට මම ඒකෙන් ටාගට් එකක් හදාගත්තා. මම කවදාවත් ස්ටුඩන්ට් විසා වලට යන්න ආස වුණේ නැහැ ජපාන් වලින්. මම ආස වුණේ SSW විසා එක try කරලා ජොබ් විසා යන්න. ඉතින් 2019 වගේ කාලේ තමයි SSW විසා එක ලංකාවට හඳුන්වන්නේ. ඉතින් මම SSW එන්නත් කලින් මම ආස වුණේ ජපාන් වලට ජොබ් එකකට යන්න කොහොම හරි. ඉතින් ඒකට අවස්ථාවක් 2019 අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් SSW වලින් ජොබ් විසා එකකට යන්නත්. ඉතින් එහෙ වගේ දෙයකට තමයි මම ආස වුණේ. ඉතින් මමත් ඔයාලා වගේම තමයි මේ වීඩියෝ බලන සමහර කට්ටිය ඇති මේ දැන මුළු දැනුමක් නැති සමහර කට්ටිය දැනුවත් කට්ටිය ඇති. සමහර ජපාන් ගිය කෙනෙක් නම් මේ වීඩියෝ එක දකින කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මමත් ඉස්සර මුල්ම ආපු කාලේ ජපාන් ගන්න ගුරුවරුන්ගෙන් අහගත්තා. ඒ වගේම මේ වගේ සෝෂල් මීඩියා වල තැන් වල මේකේ හිව්වා ජපාන් ජොබ් මොනවද ඒවා හිව්වා. ඒ වගේම ගිහිල්ලා අයියලාගෙන් අක්කලාගෙන් ඒ දේවල් දැනගෙන තමයි මමත් ඔයාලා වගේම ඒ කාලේ මේ ගැන නොලෙජ් එකක් ගත්තා. ඉතින් ඒ හින්දා ඔයාලත් ඒ දේවල් ගැන ඒ විදිහට ෆලෝ කරලා බලන්න. ඉතින් නොලෙජ් එක නැති කෙනෙක්ට නොලෙජ් එක හදා ගන්න ඕනේ. ඒක නේ අපි හැමෝම කරන්න ඕනේ. නොදන්න දේ දන්න කෙනකින් හගන්න හොයලා හරි අපිට අවශ්‍ය දේ හොයාගන්න. ඒක තමයි උනන්දුව කියන්නේ. උනන්දුවෙන් කරොත් යන්න පුළුවන් ගමන. ඉතින් ඔයාලා මේ දේ ඔයාලා තීරණය කරන්න SSW 21 වගේ එකක් යූස් කරලා ඔයාලා ජොබ් එකකට ගිහලා ලයිෆ් එක ගේමක් ගන්නවද? එහෙම නැත්නම් ඔයාලා ස්ටුඩන්ට්ස් වගේ ගිහිල්ලා ඔයාලා එකකින් ජොබ් එකක් කරලා ජපාන් වල PR එක වගේ අරගෙන කියන්නේ ස්ථිර පුර ස්වභාවය අරගෙන ඒ දේ කරනවා කියලා ඔයාලා ටාගට් එක හදාගන්න. එතකොට ඔයාලට මේ ගමන යන්න ලේසි. ඉතින් ඔයාලා මොන වීසා එකෙන් ගියත් ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා වේවා SSW වීසා මොන වීසා එකෙන් ගියත් ඔයාලා මේ ලැන්ග්වේජ් එක පාස් කරලා තියෙන ලැන්ග්වේජ් එක්සෑම් එක කරලා තියෙනවා නේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ ජපාන කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාව හසුරවන්න පුළුවන් ප්‍රමාණයටම අපි විදේශ විදිහට යනකොටත් ඒගොල්ලන්ගේ විදිහට ඒගොල්ලෝ කියන කරන දේවල් තේරුම් ගන්න පුළුවන් විදිහට භාෂාව කියවන්න පුළුවන් විදිහට තියෙනනේ ඔයාලට chance එක වැඩි. ඉතින් JLPT කියලා එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒක මේ වීඩියෝ බලන නොදන්න කට්ටියත් ඇති දන්න කට්ටියත් ඇති මේ වෙනකොට. ඉතින් මේ JLPT එක්සෑම් එක ගැන ගත්තොත් මේ JLPT එක්සෑම් එක තමයි ජපානයේ ගොඩක් කට්ටිය කියන ප්‍රසිද්ධ එක්සෑම් එකක් විදිහට සලකන ඕන තරම් පිළිගන්න එක්සෑම් එකක්. ඉතින් මේ එක්සෑම් එක JLPT එක්සෑම් එක කියලා තියෙන මේක ස්ටුඩන්ට් වීසා SSW වීසා මේ දෙකටම වළංගු වෙනවා. තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක මොන වීසා එකටද වළංගු කියලා. ඉතින් මේක ඒ වීසා වර්ග දෙකටම වළංගු වෙනවා. ඉතින් ඔයාලා මේක තමයි ලියන්න ඕන. ලියනවා නම් ඒ කියන්නේ N5 N4 N3 N2 N1 කියලා කොටස් පහකට තියෙනවා. කියන්නේ ලෙවල් පහකට තියෙනවා. ඉතින් මේක අමාරු එකට ඉඳන් ලේසි කරන මේ තියෙන්නේ. ලේසි එකේ ඉඳන් අමාරු එකට තියෙන කියන්නේ N5 එකේ ඉඳන් N1 එක දක්වා තියෙන්නේ. ඒක ඔයාලා අනිවාර්යෙන් N5 N4 මට්ටම ලියලා තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ අනිවාර්යයෙන් කරලා තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් වීසා එකෙන් යන කෙනෙක්ට 2025 අප්ඩේට් එක N5 N4 කියලා අනිවාර්යයෙන් කරනවා කියලා මේ විස්තර තියෙනවා. ඉතින් ඒ වගේම SSW වීසා යන කෙනෙක්ට N5 N4 දෙකම අනිවාර්යයෙන් කරලා තියෙනවා. ඉතින් මේකට N3 මට්ටම ලියලා දෙනවා නම් ඔයාලට ගොඩක් වාසි තියෙනවා. chance එක තියෙනවා.
ඉතින් JLPT එක්සම් එක ගත්තොත් ඒක තමයි අදහසක් වලට දෙනවා වීඩියෝ එකේ විස්තරයක් කිව්වේ. ඉතින් මේ JLPT එක්සම් එක ස්ටුඩන්ට් වීසා SSW වීසා විසා වර්ග දෙකටම වළංගු වෙනවා. ඒ වගේම තමයි 2019 වගේ කාලෙකදී JFT එක්සම් එක කියලා හඳුන්වලා දෙනවා SSW වීසා එකෙද්දී. ඉතින් මේ JFT එක්සම් එක වළංගු වෙන්නේ SSW වීසා එකට විතරයි. ඒකෙන් ස්ටුඩන්ට් වීසා යන්න බෑ. ඉතින් මේ JFT එක්සම් එක ගැන මම වීඩියෝස් මගේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. JLPT එක්සම් එක මොකක්ද JFT එක්සම් එක මොකක්ද කියලා වීඩියෝස් දාලා තියෙනවා. මගේ channel එකත් දිගටම ඉන්න ගන්න ඒවත් ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේකේ ස්ටුඩන්ට් වීසා යද්දී ඔය JFT එක්සම් එක ලියලා වැඩක් නැහැ. JLPT එක්සම් එක ලියන්න ඕන. SSW වීසා එකට විතරයි වළංගු වෙන්නේ JFT එක්සම් එක. මොකද ඒකටම විතරයි කියන්නේ හදලා තියෙන්නේ මේ එක්සම් එක. ඉතින් මම මේ විදිහට පැහැදිලි කරොත් JLPT එක්සම් එක ස්ටුඩන්ට් වීසා SSW වීසා දෙකටම යන්න පුළුවන්. ඒ වගේම SSW වීසා එකට විතරක් යන කෙනෙක් නම් JFT එක්සම් එක ලියලා යන්න පුළුවන්. ඒකෙන් ස්ටුඩන්ට් වීසා යන්න බෑ. ඉතින් ඕක තමයි මම ඔයාලට අදහස් කරන්න හදන්නේ මේ එක්සම් වල වෙනස. ඒ වගේම තමයි තව එක්සම් එකක් තියෙනවා NET කියලා එක්සම් එකක්. ඒ NET කියන එක්සම් එක නම් කරන්න බෑ. ඒක මාස දෙකෙන් දෙකට තියෙන්නේ ලංකාවේ. ඉතින් ඒක කරාට ප්‍රතිඵලයක් නැත්නම් පිළිගැනීමක් නැහැ. ඒ වගේම තමයි JLPT එක්සම් එක අවුරුද්දට දෙපාරයි තියෙන්නේ. ජූලි මාසේ ගැන වගේම දෙසැම්බර් මාසේ. ඒ වගේම JFT එක්සම් එක ලියලා යන්න පුළුවන්. ඒක මාසෙන් මාසෙට තියෙනවා. එක මාසෙකට දින කිහිපයක්ම ඒකේ chance එක තියෙනවා ලියන්න. ඉතින් ඒක හැබැයි වළංගු වෙන්නේ ස්ටුඩන්ට් වීසා යන කෙනෙක්ට නෙමෙයි SSW යන කෙනෙක්ට. ඉතින් SSW යන කෙනෙක්ට JFT එක්සම් එක ලියලා උනත් මේ යන්න පුළුවන්. JLPT එක්සම් එක ලියන්න ඕනේ නෑ. ඒක ලියනවා නම් කමකුත් නෑ. ඒක ලියන්නම කියලා නීතියක් නෑ. JFT එක්සම් කරලා තියෙනවා. ඉතින් ඔක තමයි එක්සම් පැත්තෙන් ගත්තොත්. ඒ කියන්නේ ඔයාලට භාෂා නිපුණතාවය පැත්තෙන් ගත්තොත් කියන්නේ ලැන්ග්වේජ් එක අදාර ගන්න ඕන එක්සම් වර්ග කිව්වොත් ඔය එක්සම් වර්ග දෙක තමයි මම කිව්වේ. ඔය එකක් තමයි ඔයාලා මේ ජපාන් යන්න කියන්නේ සූදානම් වෙන පටන් ගන්න කාලෙම પાස්පෝර්ට් එකත් හදා ගන්න බලන්න. පාස්පෝර්ට් එක හදාගද්දී මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක නෝමල් සර්විස් නම් දාලා ඔයාලා පාස්පෝර්ට් එක අතර ගන්න ටිකක් අමාරුයි. ඉතින් කියන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන කාලෙත් එක්ක මේ කාලෙදී දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලා වන් ඩේ සර්විස් කරනවා නම් තමයි ගොඩක්ම සුසු. වන් ඩේ සර්විස් ගන්න දෙන්න ගොඩක් 20000ක් විතර මම හිතන්නේ ගාණක් යනවා. ඉතින් මේ ගණන් කොහොමද වෙනස් වෙලාද කියලා මම තාම හොයලා බැලුවේ නෑ. මම දන්න විස්තරත් එක තමයි මම ඔයාලට වීඩියෝ එකේ කිව්වේ දැන්. ඒ වගේම නෝමල් සර්විස් ගන්නවා නම් 5000 10000ක් අතර වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඒක හොයලා බලලා ඔයාලා ඒකත් හදා ගන්න. මොකද day and night දෙකේම પાස්පෝර්ට් ඔෆිස් දැන් වැඩ කරනවා මේ කාලෙදී. ඉතින් ඒක පොඩ්ඩක් හොයලා බලලා ඔයාලා කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ වීසා රිජෙක්ට් වෙනවා මේ වැරද්දත් කරපුවම. ඒ කියන්නේ ඔයාලා પાස්පෝර්ට් එක හදන්න දෙද්දී ID එකේ විස්තරම දෙන්නේ නැතුව කියන්නේ සාමාන්‍ය අකුරක් හරි වැරදුනොත් ඔයාලට එතනත් වීසා රිජෙක්ට් වෙන්න සම්භාවිතය වැඩි. කියන්නේ ඔයාලා પાස්පෝර්ට් එක තමයි ඉස්සරහට හැම දෙයකටම රට යන වැඩවලට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ හින්දා ඔයාලා අකුරක් වැරදුනොත් නමේ භාග දැම්මොත් ඒ වගේම බර්ත්ඩේ එක ඒ වගේම ඇඩ්‍රස් කියන්නේ බර්ත්ඩේ එක වගේ ඇඩ්‍රස් නම් પાස්පෝර්ට් එකේ ඉන්නේ නැහැ. බර්ත්ඩේ එක වගේ දානවා. ඔය හැම දෙයක්ම හරියට දාන්න. ID නම්බර් එක පවා પાස්පෝර්ට් එකට දාද්දී හරියට දාන්න. එකක් හරි වැරදුනොත් ඔයාලට එක්සම් ලියද්දී පවා මේ ප්‍රශ්න ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වීසා රිජෙක්ට් වෙන්න පුළුවන් ජපාන් ඉමිග්‍රේෂන් එකෙන්. ඒ හින්දා ඒවත් පොඩ්ඩක් හොයලා බලලා හරියට પાස්පෝර්ට් එක හදාගන්න. සාමාන්‍ය මේ කියන දේවල් ගැන ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඔයාලට විස්තර දාන්නම්. කියන්නේ ඔයාලා හැමදේම ඉතින් අර වීඩියෝ එකේ තියෙන අහලා තියෙන දේත් අහපුව අහන්න එපා. ඉතින් නොදන්න දේවල් තියෙනවා නම් පොඩ්ඩක් අහලා බලන්න කමෙන්ට් එකක් දාලා මම ඔයාලට රිප්ලයි දෙනවා ඒවට අනිවාර්යෙන්. ඉතින් පාස්පෝර්ට් එක ගැන අනිවාර්යෙන් රට යද්දී ඕනම දෙයක් හින්දා ඉතින් ඒකත් ඒ විදිහට මුල් කලම හදාගත්තොත් ඔයාලට ලේසි. ඉතින් ඔයාලා මේ එක්සෑම් වලට අදාළ කෝස් කරනවා නම් ඉතින් ඔයාලා මේ හොඳ ඇකඩමි එකක් නැත්නම් ගුරුවරයෙක් තෝරගන්න. ඉතින් ඒක ඔයාලට බාර දෙයක් ඔයාලා හොඳට හොයලා බලලා රෙකමන්ඩ් කරන්න පුළුවන් ගුරුවරයෙක් ගාඩකින් මේ ලැන්ග්වේජ් එක කරගන්න. මොකද සමහර ගුරුවරු ඉන්නේ ඒගොල්ලන්ට දැනුමකුත් නැහැ කෝස් එක කරාට. සමහර ගුරුවරු ඉන්නවා ඇකඩමි දෙන හොඳ ඒගොල්ලන් නොලෙජ් එකක් තියෙනවා. ඔයාලට ඉතින් හොඳ දෙයක් ගන්න පුළුවන්. ඉතින් කෝස් වල ප්‍රයිස් ගැන මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා හිතන තැනකට ගිහින් කරගන්න. ඉතින් මමත් තව ඉස්සරහට මේ ඔයාලට මේ JFT එක්සෑම් එක JLPT එක්සෑම් එක ස්කිල් ටෙස්ට් එකට අදාළ කෝස් කරනවා. ඉතින් මම ඒ දේවල් කරද්දි මම ඔයාලට ඒ දේවල් දැනුවත් කරන්න කොහොමද කරන්නේ කියන්නේ මම සිලබස් හදලා ටික කරන්නේ මමයි. ඉතින් ලෙක්චර් කෙනෙක් විදිහට කියන්නේ ඒ දේවල් මම ඔයාලට ඉස්සරහට කතා කරන්නම්. මේ දැනුවත් කරන්න මගේ channel එකේ YouTube channel එකේ TikTok එකේ Facebook එකේ Instagram මේ හැම එකම මම ඉන්නවා. මම ඒ වගේ මගේ channel වල දැනුවත් කරන්නම් ඔයාලට. කැමති කෙනෙක්ට මගේ උනත් ඒ කෝස් ටික කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ප්‍රයිස් ගත්තොත් ලංකාවේ එක එක ප්‍රයිස් වලට කෝස් තියෙන. ඉතින් ඒවා සමහර ස්ටුඩන්ට් කෙනෙක්ට කරගන්න අමාරුයි. සමහර කෙනෙක්ට කරගන්න ලේසි තැනුත් තියෙනවා. ඉතින් ඒක මම මගේ විදිහට හිතලා මේ සාමාන්‍ය ජපාන් යනවා නම්
ජීවිතය ලයිෆේ ගේමක් ගහනන යට ආර්ථික පහසුතා තියෙන්න්න නොතිබෙන්න්න පුළුවන් අපට තීරණය කරන්න බැක කෙනක් වෙනස ඉතින් එවුණට මම මගේ කෝස්ස එක කරන ගැනට පහසුදියට එක කොහොමද කරගන්න කියලා ම ඉස්සට දැනුවත් කරන්න ඉතින් මම මේ ජේටක්ෂම ජල්පිටක්ෂම ස්කිල් ටෙස්ට මේ වර්ග තුනට මදාල කෝස් කරන ති ඒවා මගේ නොලේජ්ජත් එක්ක ම ඉගෙනගත්ත දේලුත් එක්ම ප්‍රක්ටිස් කරපු දෙවල් එක්ක මේ වල්ට සිල්බස් සතරතමගේ කෝස්සෙක් කරන්න ඉගනත් මංවලට ඉස්සහට දැනුවත් කරන්න මට මේ දැම්ම මේක පටන්ගන්න නැත්තමගේ ටයිම් එකත් එක් පොඩක් අමාරුයි ඒන්න මං එක මැනිට් කල වල් ඉස්සාට එකන කියන්න ඉතින් මං කලින් කිවගේ හඳ ගුරුවරෙක් කින්නවා රැකමන් කරලා වල්ට ඒ පිළිබඳව දැනමල්ලා ගන්න ලබාගන්න පුළුවන් කෝස්ස එක කරලා වල ඉස්සර නොලේජ් හදාගන්න ඉට පස් වලට අරම කියෝවගේ ජල්පිටික් සම ජේටක් සම මේ ස්කිල් ටෙස් කියන ඒ එක්සා වර්ග තුනේ ගැන්නේ සාමාන්‍ය ස්ටන විසාන කෙනෙක්න ජල්පිට එක්සම කරගන්න ඕන ඒවගේ SSW විස ගැන කෙනෙක් නම් එක් ජේටක් සම නත්තන් ජක් සම්මක ඒවන් නැත්ත ඒදක එකක් කරලා ස්කිල් ටෙස්ටේ කරගන්න ඕන ඉතින් ඔයාලා ඒක ඔයාලාගේ ගැලපෙන ඉතිර වාලා තෝරගන කරගන්න බලන්න ඉතින් ඕලා මේ ලැන්වේජ්ක් ගැන ලැන්වේජ් කෝස්සෙක් එක්සාම කරට පස්ස වලට මේක SSW යන කෙනෙට තම ගොඩක් අදගත්තන ස්ටන් විසකට වැදගත්වන්න මේක SSW යන කෙනෙට ලැන්වේජ් කෝස්සකට පස්ස ස්කිල් ටෙස්ටේකුත් තිනතින් ලංකාට මේ වේදි දස් දානවෙන්න දස් විසිපාවෙද්දී ජොබ්බර්ග කීපම ලැබිලතින ඉතින් ඒක නව හිතරගත්තුත් ඇග්‍රිකල්ච ෆුඩ් සේවිස් කයාගිව ඉටව සෙක්මඩේෂන් කන්ට්‍රක්ෂන් පැත්ත පොඩ් ඩවන් හැල්ලින් පැත්ත ඒවගේ මොටමොබයිල් පැත්ති වගේ එක ජොබ් කටකරස් තිනතින් ඒවට අදල් ස්කිල් ටෙස්ටකවක් කරගන්න ති අදාල ජොබ්බට යනවන ඉතින් ඒක වාල කරාට පස්සේ වාල එක්ෂම් වර්ග දෙකම පාසන ගැන ජල්පිට එක්ෂම කර ජේටක් සමකාර වර්ග දෙක එකක් කරගන්න ඉට ස්කිල් ටෙස්ට මව කිව ජොබ්බලින් වල කැමති ජොබ්බ තියන ඒකවල කරගන්න නතිව ඊට පස තම වලට මේකට හොද ඒජන්සික තෝරගන්න පුළුවන් මොකද ඒජන්සික තෝරගන්න තැනදින මං එකත් වල නං විතර කියන්න යන්න මොකද එම ලංකා සිටුවේෂන් ඇත් එක් එක ඒජන්සි තියන ඉතින් ඒවා මට වලටකමන් කරන්න බෑ මොකද වාල කැමති තැනක් හොලා බල්ලා විස්තර වෙලා තම වල කරන්න නොති එක පාරත් දෙපරන්නේ දහ පාරක් හරිතල වල හොඳ ඒජන්සික තෝරගන්න තිර විස්තර හොලා බල්ලා ඒකෙන් කට්ටි ගිල්ල තින ඒගොල්ලන් විස්තර හොලා බල්ලා ඉහන එහම කරගන්න තින ගොඩක් හොඳයි එම කරගන්න පුළුවන්ද වැදික වලා තීරණය කළ කරගන්නඩ ඉතින් මොකද ඒජන්සික එක්කෙන ගවතම වල මොනවැඩි කරත් හරිට කරත් ඒජන්සි එක්කෙන ගවතම වල රටයනව නැද්දිකල ගොඩදුරට තීරණයක දෙයාගේ උනන්දුව එයා වැඩ කරන ක්‍රියාවලියත් එක්ක තමයි ඔයා රටයවනවාද නැද්ද කෙනෙක තීරණ වෙන්න හිද පොඩ්ඩක් ඒකත් දුර හොල බල්ලා ඔල තිරණය කරලා ගන්නවන තීරණයක් ඊට පස්වල ඒජන්සික තෝරගත්තර පස්සේ වලට ඉන්ටව ගත්තින ති ඔය මොන වීසකින් ගත් ස්ටන විසගත් SSW විසගේ තුවලට ඉන්ටව ගත්තින ති ඉන්ටව එක ඔයාලා අදාර ඒජන්සරකින් සූම් තාක්ෂණය හරහයි ජපන් ජාතික එක්ක ඔල කරන්න තින වල ඩිරෙට් කරගන්න කෙනෙක්න තුවල්ට ඉන්ටව එක ෆේස් කරන්න වෙන කොමත් ඔයාලා හරහරගෙන වාලා හරි නැත ඒජන්සියක් කරයන කොම කර තුවල්ට ඉන්ටව එක කනිවරෙන් ෆේස් කල තම යන්න හරිට ජපා යනවන ඉතින් වාල ඉන්ටව කරට පස ඒකර සමන අප ඉන්ඩිස්ටරින් කියනර මයිසල් කෙලෙක් තමාව හඳුන්වාදන එක ඒවාගේකත් තමයි එක එයා අහන ප්‍රශ්නවලට තමා විස්තර ජපන් වලින් තමන් විස්තර ජපන් වලින් කියන්නවා ජපන් වලින් එයා අහන විස්තරික ගැන එක විස්තරහන පුළ නම්මොකක්ද ගමමොකක්ද සාමන එක්ස්පිරියන්ස් වැඩමනොද කරලා තියෙන ඉගෙන ගත්තම නාතනයද සාමාන්‍ය ඔයා මොනොද කරන්න බලාවරතු එක දේවල් හයිතින් එකවාලා නොලේජ තියන හසු ජප හසුරුවන් හැකියාව තියන වල්ට එක ලීසිවේ ඉටිවස්වල් ඒක වල පාස්වන්න පාස්වනට පස්සවලට විසදාන විසදමට පසවලට ඇග්‍රිමන් සයින් කරනම තිනවා දිම ඇග්‍රිමන් සයින් කරදනු ගොඩක් කට්ටි කරන වැරද්ද තින එක තමයි සාමන ඒජන්සියකෙන් යන වලට ඇග්‍රිමන් සයින් කරන්න කියලා ඉගොල්ලො කියන දවසක් කියන්න කෙලති සාමාන්‍යම එන්න කිව් හම සාමන ගොඩක් කට්ටි කරන ටක් ගලගෙන එක සයින් කරනවා ඒක සයින් කරලා එන්න එක විතරගේ වැරද්ද කරන්න එපා ගොද ඇග්‍රමෙන්ට්ගේ තමා තියන්න ඔයා ජපාන් ගිහිල්ලා කැනිස්ටන් කෙනෙක්න ස්ටබ් කෙනෙක් කවරු ගිය ඇග්‍රමෙන්ට් එක තමා තියෙනවා ජොබ් එකට යන්න මොන ජොබ් එකටද ජොබ් එක කොහෙද තියෙන්නේ ආයතනය මොකක්ද නැත්නම් කොලෙජ් එක මොකක්ද කරගන්න තියෙන කොයි පැත්තද කැම්බීම දෙනවද නවතන් තියෙනවද සැලරි එක කොහමද ඔය හැම දෙයක් ගැන තියෙන ඇග්‍රීමන්ට් එකේ ඔයාට ඒක ජපාන් වලින් එහෙම කියව ගන්න බැයි නම් ඕන තරම් තාක්ෂණය තියෙනවා කියන්නේ Google Translate කරන හැමෝම ගාව ඩිවයිස් එකක් තියෙන මොබයිල් ෆෝන් එකක් තියෙන ඒවා යූස් කරන්න ඒවා යූස් කරලා ඔයාලා කියන්නේ Google Translate ගිහිල්ලා ට්‍රාන්ස්ලේට් කරලා බලලා කියවලා සයින් කරන්න මොකද කාටවත් බල කරන්න බෑ ඔයාගේ සයින් එක ඉක්මනට ගහන්න කියලා එම් බලකිරීමක් කරන්න බෑනේ ඔයාලා ඒක ඇග්‍රීමන්ට් එක අතර ගත්තට පස්සේ ඔයාලා සයින් එකට ගහන්න කලින් ඒවා කියවලා බලලා සයින් කරන්න කියලා කියන්න එහෙම සයින් කරලා
ඉවරලා ගැන හරිට කියවලා වෙල්ලා සයින් කරන්න ඇත්තන් වල්ඩ එක ඉස්සහ ප්‍රශ්නයක් කන ජපන් ගියට පස්සේ ගැන කතා කරලටක් නෑ එහින්ද ජපා යන්න කලින් ඒ ඒජන්සින් හරි කවරු හරි කියනේවා ඒ එග්‍රමටික තිය විදිරම තියෙනවාද වාල ඉදිර කැමතිදි කියලා වල හිතර බල්ලා තීරණය කරලා අදහසක් අරගන සයින් කරන නිසා ආවාඩිකට සයින් කරන්න යන්න එපා එකත් තුළ මත තියාගන්න ඉතින් මේ කිය දෙවල් එක එක්කෙනගේ පොඩිපොඩි වෙනස්කමුත් එන්න පුළන් දේගොල්ලෝ ලබාගන්න අදැකමුත් එක්ක මේ කරගෙන අද්දි ඉතිම ඔක්කොටම පොදුව කරන්න ඕන පිළිවෙලතම කිවේ ඉතින් වල මහට ප්‍රශ්න ඇතිවන්න කමෙන්ට අදන්න මඟට රිප්ලයි කරන්න ති ඔයාලට මේ වීඩියෝ එක කිවෙක්වට මේ දේවල් ඒ විදිහම කරන්න වෙන්න ගැන කරන්න වෙන්න කියන්න කරනට අමාරු ටික ඒකන්න වල හිතනක මුකුන්න දන්න ඇති කෙනෙක්න්න යා ලැන්වේජි කරගන්න ඕන ලැන්වේජි කරන එක්සම් කරන්න පාස්පෝට් හදාගත පාස්පෝට් හදාගන්න ඕන ඒක මොද ඒජන්සික තොරගන්න ලෝනයක් දාන කෙනෙක්න ලෝනි හදාගන්න ඕන ඒවගේ මනත්තන් සල්ලි ඒ විදිහටම හදාගන්න ඕනේ කැනවල රටයන ගාන්ට පීකට අදාල ගාන හදාගන්නන ඒක ඒවා තියනති ඒකම ඒජන්සිකට බඳනම ඒජන්සිකේ කාලසිමාවක් යන වැට්ටි කරන්න ඒවලට මාස හතක් කටන්නම කොයවගේ කාලයක් යයි ඉතින් මේ යන අතරතුර වලට පාවෙන්න පුළුවන් මේදී බෑක හිතන්න පුළුවන් පාඩන් කරද මට මේ කරගන්න බෑ කියලා අදහස් හිතන්න පුළුවන් එහෙම වෙන්න එපා මොකද එහෙම ඔයාලා හිතුවත් ඔයාලගේ පටන්ගත්ත ටාගට්ට ඉවර කරන්න බැරි වෙනවා මොකද මේ ජීවිත අපේ මිනිස්සු ජීවිතවල ටාගට් කියනවා මුලින් ගැම්මෙන් පටන් කරනවා ගැම්මෙන් පටන්ගත්තට මගදි නවත්තු කවුරු දිනු වෙලත් නෑ දිනු වෙන්නත් බෑ උපරින්ම ඒක ලස්සන එන්ඩගත් දැනකම් අල්ලගෙන ඉන්නවන ඒ එන්ඩකේදී ලස්සන එන්ඩ එකත් දැක මනස්සෝ ජීවිතකාරම ජීවත් එන්ජෝයි කන ලයිෆකතින් වාල්ටරම විඩියෝක කලින්කිවගේ රැල්ලට යන්න පාමයකුකු වාලා විදිහම ටාකට හදාගන්න වාල විඩියෝස්සල සමහට කට්ටිය දක්නති විඩියෝස්සල ජපන්ගේ කට්ටිය එන්ජෝයි කරනවා ඒතින් ඒ එන්ජෝයි කරන කට්ටිය ගොල්ලන්ගේ අතීත බලපම ගොල්ල කාපු කට්ටක් නතම ගොල ඒතන එන්ජෝයි කරන්න ඇද මේ විදි එන්න ඒකත් වල ගොඩ්ඩක් හිතර බලලා ඔයාලා ටාගට්ටක් හදාගන්න ඔයාලා විදිර ටික් කරන්න මං මාර්ගෝලින් සල්වගන්න එපා ඒකට එන්ජෝයි කරන්න හිරගෙවල්ල නැත්තම් මැරලේ නනිකරු ඉතින් කෙටි මාර්ගොලින් එන්ජෝයි කරන්න යන්න එපා කට්ටක් කාල තමන් විතර එන්ජෝයි කරන්න යන්න එතකොට වල්ට සදාගැන ජීවිතය උපරම එන්ජෝයි කරන්න පුළුවන් එහින්ද ඒකත් ඔලු තියගන්න ඔයාලා විසින් වාල මෝටියට් වෙනකම වැටික් කරගන්න ඉදිරියට ඉතින් මෙච්චරම මේ විඩියකෙන් ගන්න බලාපොරත්තුන මගේ අදැකනුත් එකතම මේ වීඩියක වලට අහතිබත් කමෙන්ට්කට අනුව මේ විඩිකක් කර හැමෝට මේක වැදගත්තේ එක හිතනති ම මේක කීවදේවල් සමට අඩු පාඩුත් ඇති වැරදි ඇති සමට මං කතා කරන දී අඩුවක් ඇති එම නැත්තම්මං කැන සත්තාගනට මාව හරියන්න ඇතිවෙන්න පුළුව මාව පෙන්න්න බරිකට තින්න පුළුවන් වීඩියෝ ගැන සෝෂල් මීඩියවල ඉතින් ඒක මට කරන්න දෙන්න ඇති මම මගින් දිරතා විඩියස් කරන්න ඔයාලට ම හරිදි ගෙන චැනල්ලගේ මං හොයලා හොයලා නොලෙජ්ජක් ගත්දේවල් මං අදකින් වලින් ගත්ත දේවල් අනිවාරය මං වලට විඩියසික ෂයා කරනවා ඉතින් වලට මේවා බල්ල වාලක නොලෙච්චි හදාගන්න පුළන් පොඩ්ඩක් හරි ඒවගේම නොලෙජ්ජ හොයක නවත්තන්න එප ජපයන්න කෙනෙක්න උපරිම නොලෙජ්ජ හොයන්න එතකොට වලට තවතාව මේ දේවල් ගැන අවබෝධ කරගන්න පුළුව නිතරම ජපන් ප්‍රක්ටිස් කරන්න තවට වල්ට ජපන් ප්‍රක්ටිස් වන්න වෙන්න වල්ට මේකට ආසාවක් ඇතියෙනවගේ වලට ජපන් පුරුදු වෙනවා එහින්ද අනිවාරෙන් අතාරන්නතුව ජපා යනකම්ම කරන්න ජපන් කියර පස්ස ඒ වැඩි හතාරන්නවා එඩියුකේෂන් ගෙනක ජීවිතය මැරකම් කරත් අපට ඉවර කරන්න පිටිදයක් ඒ හින්ද හරිට මේදී කරගණ්ඩ ඉතින් ඒවගේම මගේ වීඩිය හොඳන ලයික් අදන්න මොහන් නොතන්න දත්තිවන කමෙන්ට අදදාන්න ඒවගේම මගේ විඩියස් දිගටම් බලාගන්න පුළුවන් වාලට මව සබ්සට් කල තිබොත්තු කරයි ගැන සබ්සට් කල්ලා එහපැත් තියෙන බෙල්ලාගන්න ගෝල්දාලා තිබත් වල නොටිෆේෂන් පිසිට මගේ විඩියස් මන් දාපක මඟ නොතින් ඒකත්වල කැමතන කරලා තියාගන්නකද මාව කලෝ කරන කෙනෙක් ඉන්නවන මං දාන විඩියස් හැමිකමයට බලාගන්න පුළුවම කවදත් මේක බොරු දේවල් ප්‍රමෝට් කරන්න ප්‍රමෝට් කර මනුස්සිට්ට හොඳ දෙයක් නිසා කියන් සාමන් ප්‍රයෝජනයක් කළ දෙයක් කියන මිසක් වෙලදිවනම් ප්‍රමෝට් කරන්න මං හොයාගත්ත දේවල් මං අධ්‍යකින් වලින් ගත්ත දේවල් මං හොන විස්තරත්ක ඔයාලහ ප්‍රශ්නත්තකවල උත්තර දෙන්නේ සමට මගේ අඩු පාඩුවල මං මේ ජපම් පිළිබඳ ඒටසෙට් දන්නවා කියල නෙමේ මං කියන්නේ සමහරව වැරදින්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන් හින්දා මං දන්න දෙවත මංවල්ට විඩියෝස් එකෙන් ගන්නේ ඒවගේම මේ වගේ තව අලුත් වීඩියෝකින් හම්බෙන එක මේ අදරම මේ විඩියෝ මෙතින් අවසන් කරනවා එනම් ජපයන්න ඉන්න ජපයන ට්‍රයි කරන ඒවගේ ජපන් ගිහිල්ලා ගේමක් ගහනට ටාගට්ට කදාගන්න වල ඔක්කොඩම මේදී ඉක්ම හැබැවෙනි කියලා ප්‍රාථනා කරනගම විඩියෝ මෙතින් අවසන් කරනවා අයිත් මේ ගලුත් විඩියෝගේ හම්බෙන එක අදරම සමුගන්න වල සූදරන සුබ දවස ජය වේවා